තිබෙන නිවසට අදින් පසුවට අපලනේවා නිතර. මගේ ජීවිතේ තවත් එක ලස්සන හවස් වරුවක්. ඉතින් දවස පුරා වෙහෙසුණු මට ඔයාට මේ පුංචි ඉටිපන්දම් එළිය වගේ ඔයාගේත් මගේත් හිත්වලට සුවයක් ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් හොඳ තේ එකක් බීලම මගේ හවස් වරුවේ වැඩ ටික පටන් ගමුකෝ. හැමදාම හවසට ගෙවල් දොරවල් පිළිවෙලට අස්පස් කරගෙන තමයි ඉතින් බුදු පහන පත්තු කරන්නේ. වැඩ ඉවර කරලා බුදු පහන පත්තු කරන ඒ වෙලාව තමයි මට දවසේ ලැබෙන ලස්සනම වෙලාව. ඒ නිසා හැම හවසකම පුළුවන් තරමින් ගෙදර පිළිවෙලට තියාගෙන දවස සැනසෙල්ලෙන් අවසන් කරන්න මම උත්සාහ කරනවා. හැමදාම හවස බුදු පහන තියන්න කලින් මම බුදුරජාණන් වහන්සේට පැන් පූජා කරන වාජන ඒ හැමදේම සෝදනවා. මොකද අපි කෙනෙකුට වතුර කෝප්පයක් දෙනකොට වුණත් ඒ වතුර කෝප්පය හොඳට හොදලා පිරිසිදු කරලා තමයි දෙන්නේ. ඉතින් ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේට පූජා කරන දේවල් ඊටත් වඩා පුළුවන් උපරිම පිරිසිදු කරලා පූජා කරන එක තමයි හොඳ කියලා මම හිතනවා. පිරිසිදු හිතකින් පිරිසිදු තැනක පිරිසිදු පූජාවක් කරන්න පුළුවන් නම් ඒක අපේ හිතට සැනසීමක් ගෙන දෙයක් කියලා මට හිතෙනවා. මේ විදිහට ආදරෙන් සහ භක්තියෙන් ගෙදර වැඩ කටයුතු කරගෙන යන හැම දවසක්ම මට හරිම වටිනවා. හවස පහන පත්තු කරන හැමදේම ලේස්ති කරලා ඉවර වෙලා මම ගෙට සුවඳ දුම් ටිකක් අල්ලගෙන පොල් කටු ටිකකුත් පුච්ච ගන්නවා. හැබැයි ඒක නම් හැමදාම කරන්නේ නැහැ. සතියේට දවස් 2ක් හෝ 3ක් අනිවාර්යයෙන්ම කරනවා. ඕන දැන් ඉතින් පොල් කටු ටික පුච්ච ගමුකෝ. ඔන්න ඉතින් මේ දෙන්න දැන් මේ ලේස්ති වෙලා ඉන්නේ හවස ඇඟ සෝදලා පහන පත්තු කරන්න. එයාලට ඉතින් උදේට බුදු පහන පත්තු කරන්න වෙන්නේ නැහැ ඉස්කෝලේ යන නිසා. එයාලා දාලා ඇවිල්ලා මම උදේට බුදු පහන පත්තු කරනවා. ඔන්න ඉතින් ඊට පස්සේ පුච්චගත්ත අඟුරු ටිකෙන් මම මුළු ගේ පුරාවටම සුවඳ දුම් අල්ල ගන්නවා. පිරිසිදු හිතක් පිරිසිදු ගෙදරක් මේ තමයි හවස් වරුවේ මං දරුවෙත් එක්ක කරන්න ආසම වැඩේ.
ඉතින් හැම දවසකම මේ දේවල් මේ විදියට කරන්න ගොඩක් දුරට උත්සාහ කරනවා. බැරි වෙන දවසුත් තියෙනවා. හැබැයි පුළුවන් හැම වෙලාවකම දරුවෝ දෙන්නත් එක්ක එකතු වෙලා මේ දේවල් කරන්න උත්සාහ කරනවා. අපේ ගෙදර හවස් වරුව ගත කරන හැටි බලන්න එකතු වුණු ඔයාට ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්. ආයෙත් ලස්සන දවසක හමු වෙමු. තෙරුවන් සරණයි.